කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා නේද? මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා කියලා. හොඳින් කිව්වට මොනවා හරි කරපු පොඩි වැරැද්දක් අතපසුවීමක් නිසා දුකින් පසුතැවීමෙන්ද ඉන්නේ. අන්න එහෙනම් අද ඔයාට තමා මේ වීඩියෝ එක. මම මුලින්ම කියන්න ඕනේ ඔයාගේ අතින් මොන වැරැද්දක් වුණත් පසු තැවි නම් තවත් ඉන්නේ. තවත් ඒකත් එක්ක කාලය ගත කරන්න එපා. ඕනෙම මිනිස්සෙක් අතින් වැරදි වෙනවා. ඒව සාමාන්‍යයි. නමුත් අපි ඒ වැරැද්ද එල්ලීගෙන ඒකත් එක්කම ජීවත් වෙනවා නම් අපේ ජීවිතය කියන්නේ මහ බරක්, පීඩාවක්. ඔයා හිතන්නකෝ ඔයා අතින් කාට හරි වැරදියට මොනවා හරි කියවුණා. ඔයා දැන් ඒ ගැනම හිතා ඉන්නවා. අනේ අපරාධේ මං එහෙම දෙයක් කිව්වේ. මට එහෙම දෙයක් නොකිය ඉන්නයි තිබුණේ. එහෙමත් නැත්තම් මොනවා හරි වැරද්දක් ඔයා අතින් වෙලා ඔයා හිතනවා නම් අපරාධේ මං ඒ දේ කරේ. මට එහෙම නොකර ඉන්නයි තිබුණේ. එහෙම කරපු එකෙන් අවසානෙට මගේ හිතමයි රිදුනේ කියලා පසුතැවීමෙන් කාලය ගත කරනවා නම් ඒක මේ මොහොතේම නතර කරන්න. පසු තැවි කාලය ගත කරන එක ඒ තරම් භයානකයි. සාමාන්‍යයෙන් මිනිස්සෙක් වුණාම අපි ඕනෑම කෙනෙක් අතින් වැරදි වෙනවා. අපි පසු තැවෙනවා. ඒක සාමාන්‍යයි. නමුත් ඒ තුලම අපි එල්ලීගෙන දුකෙන් වැළපි හිටියොත් මේ දේ ඇති අපේ ජීවිතය බිඳුවටම වැටෙන්න. පෝසත් චරිතයෙන් ගන්න පුළුවන් හොඳම ආදර්ශය තමා පසු නොතෙවී සිටීම. ඉදිරියටම යන්න. අපිට ප්‍රශ්න එනවා. නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගරා වැටෙනවා. අතීතයේ වෙච්ච වැරදි හිත හිටියොත් අපට අලුත් දෙයක් කරගන්න අවස්ථාවක් එන්නේ නැහැ. පසුතැවීම කියන්නේ කාලේ කාදැමීමක් විතරයි. ඒ ගෙවී ගිය කාලේ අපරාධේ. සමාජයේ ජීවත් වෙද්දී නොයෙක් කරදර බාධක දුක් කම්කටොළු වලට නිරන්තරයෙන් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැම මොහොතකම හිතන්න මං පසුතැවෙන්නේ නැහැ. මං මගේ වැරදි හදාගෙන ඉදිරියට යනවා. පසු තැවි ඉන්න කෙනාට ජීවිතයක් නැහැ. පසු තැවීම වෙහෙසක්. හිතන්න මේ මොහොතේ ඉඳන් මං වෙනස් වෙනවා. මම පසු තැවෙන්නේ නැහැ. පසු තැවීමට දෙයක් සිදු වුණොත් ඊළඟ මොහොතේම හිතන්න මේ මොහොතේ ඉඳන් මම මගේ ඒ වැරැද්ද හදාගන්නවා. මං ඉස්සරහට යනවා. පසු තැවි ඉන්න කෙනාගේ හැම දෙයක්ම පිරිහෙනවා. කාලය, සතුට, බාහිර පෙනුම, ධනය, බලය, සැපය මේ හැම දෙයක්ම පිරිහෙනවා. පසු තැවි හිටියා කියලා අපි අතින් උන වැරදි අඩුපාඩු නිවැරදි වෙන්නේ නැහැ. නමුත් ඊළඟ මොහොතේ වැරදි නොවෙන්න දැන් ලැබිලා තියෙන මොහොතට සාධාරණයක් කරන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා නේද? මේ මොහොතේ ජීවත් වෙන්න. මේ මොහොතේ ලැබිලා තියෙන ජීවිතයට සාධාරණයක් කරන්න. ලැබිලා තියෙන මේ මොහොතට ස්තුති කරන්න. නැති වුණ දේවල් ගැන හිතා ඉන්න එපා. මේ මොහොතේ ඔයාට කරන්න ලැබිලා තියෙන රාජකාරිය හරියට කරන්න. ඔයා ගෙදර ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතයට ස්තුති වෙලා දැන් ලැබිලා තියෙන වගකීම් ඉටු කරන්න ඔයාට පුළුවන්. ඔයා රැකියාවට යන කෙනෙක් නම් ඔයාගේ රැකියාව කරන ස්ථානයට සාධාරණයක් වෙන විදිහට ඔයාට වැඩ කරන්න පුළුවන්. ඔයා ශිෂ්‍යයෙක් නම් ඔයාට ඉස්සරහට කරන්න තියෙන අධ්‍යයන කටයුතු මනවින් හොයලා බලලා ඒ දේවල් නැවත කරන්න පටන් ගන්න පුළුවන්. ජීවිතය ගැන පසු තැවි ඉන්න අපිට තව කාලයක් නැහැ. මේ මොහොතේ ඔයා දරුවෝ එක්ක ඉන්නවා නම් ඒ මොහොත ආදරෙන් ගත කරන්න. කාලය ඉක්මනටම ගෙවිලා යනවා. පවුල වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් වගකීම් ආදරයෙන් කරන්න. ඔයාට ආදරය කරන්න. මේ හැම දෙයකම තියෙන්නේ අපිට තව ටික කාලයයි. ඒ කාලය බොරු දේවල් හිත නාස්ති කරගන්න එපා. මේ මොහොතේ ඔයාට ලැබිලා තියෙන දේ සතුටින් විඳින්න. සතුටින් කරන්න. සතුටින් ඉන්න. සිහියෙන් ජීවත් වෙන්න. තමන්ට වැරදි කරපු අයට සමාව දෙන්න. වෛර සිතුවිලි, තරහ සිතුවිලි, ඍණාත්මක සිතුවිලි මේ හැම දෙම හිතට ආපුවාම ඒ හැම දෙයකම ආපහු යන්න ඉඩ හරින්න. මොකද ඔයා සතුටින් සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න ඕන නිසා.
මේ තරහා වෛර සිතුවිලි අපි අල්ලගෙන හිටියොත් ඒ දේවල් අපේ මේ මොහොතේ ලැබෙන සැනසීමට බාධාවක්. ජීවිතේ වැටුණු තැන්වලම ඉන්න එපා. නැගිටින්න ඔයාට පුළුවන්. වේදනාවම ශක්තියක් කරගෙන ජීවිතය අලුතින් පටන් ගන්න. ප්‍රශ්න එන එක සාමාන්‍යයි. රිදීම්, වේදනා, පසුතැවීම් පැත්තකින් තියන්න. කොච්චර ජීවිතේ වැරදිලා තිබ්බත්, කොච්චර අවුල් වෙලා තිබ්බත් පසු තැවි නම් ඉන්න එපා. කොච්චර වැරදි තිබ්බත් ඒ වැරද්ද හදාගෙන ඊළඟ මොහොතේ ඉඳන් හරි විදියට ජීවත් වෙන එකයි අපි කරන්න ඕනේ. අපිට තියෙන මේ පුංචි කාලේ අපි පසුතැවිලි නොවී යමු. පසු නොතැවෙන ජීවිතය හරිම ලස්සනයි. හරිම සුන්දරයි. අදට මං ගිහින් එන්නම්. ඔයාලට තෙරුවන් සරණයි.